අද ලෝකෙ මිනිස්සු වගේම කිතුනුව පවා දෙවියන් වහන්සේට වැඩිය විශ්වාස කරන්න යක්ෂ භූතයෝ. ඇයි කියලා ඇහුවොත් එයාලා එළියට රෑ බහින්නේවත් නැහැ, තෙල් කෑම කාලා ඔය එළියට යන්නේ නැහැ, මලගෙවල් වලට යන්නේ නැහැ. මේ වගේ බහුභූත දේවල් ගොඩාක් තියෙනවා. මේ අය දෙවියන් වහන්සේට වැඩිය බයයි යක්ෂයන්ට සහ පෙරේතයන්ට. ඒකට හේතුවක් තියෙනවා. මේ කට්ටිය දැකලවත් නැහැ. මෙයාලා එක්ස්පීරියන්ස් කරලවත් නැති දෙයකට පුදුම විදියට බයයි. මොකද ටීවී වලින් කතන්දර වලින් මිනිස්සු කියන දේවල් වලින් යක්ෂයෝ පෙරේතයෝ භූතයෝ ගැන ගොඩාක් දේවල් මෙයාලා අහලා තියෙනවා. ඒ නිසා සමහර දේව දාසයෝ පවා දෙවියන් වහන්සේට වැඩිය විශ්වාස කරනවා යක්කු භූතයෝ මේ ලෝකේ ඉන්නවා කියලා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි රෝම 10:17. Faith comes by hearing, hearing of the word of God. ඇසීමෙන් තමයි දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල අපිට වර්ධනය වෙන්නේ. ඒ නිසා අපි දේව වචනේ වැඩිපුර කියවමු. දෙවියන් වහන්සේ වෙතට අපේ කන හැරවුවොත් අපේ ඇදහිල්ල දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙනවා. එතකොට උන්වහන්සේගේ බලයෙන් මේ ජීවිතේ ක්‍රියාත්මක කරගන්න ලේසි. හැබැයි අපේ කන යොමු කරන්නේ මේ වගේ අනවශ්‍ය දේවල් අහන්න නම් යක්ෂයෝ භූතයෝ ගැන ඇදහිල්ල වැඩි වෙන එක නම් මටවත් කාටවත් නවත්තන්න විදිහක් නැහැ.